අභාව ප්‍රාප්ත සම්මානනීය කලාවේදී විජය නන්දසිරි මහතා යනු අදටත් රසිකයින්ගේ හදවත් තුළ ඉහළින්ම සිටින්නට සමත් වුණු රංගනවේදියෙක් කිව්වොත් නිවැරදියි. සිනමාව වෙත සිය ප්‍රහසන කලාව ප්‍රමිතිගත ලෙස සයිටුවන් කරමින් ඔහු රංගනය කළ චරිත අප හදවත් තුළ නොමැකෙන මතකයන් ඉතිරි කළා. ඔහු තම රසික ප්‍රජාවගේ රසඥතාවය ගැන සිතා කැපවුණු කලාකරුවෙක් කිව්වොත් නිවැරදියි. රංගන ශිල්පිනී දේවිකා මිහිරානි මහත්මියගේ ආදරණීය සැමියා වූ ඔහු නවංජනා සහ රසංජන කියන ආදරණීය දියණියගේ සහ පුතුගේ සෙනෙහබර පියාණන්. ඒ වගේම ඔහුගේ පුතු රසංජන මේ වෙද්දී ගුවන් නියමුවරයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවයේ වැඩ කරනවා. ඉතින් රසංජන ගැන පසුගියදා රංගන ශිල්පී මිහිර සිරිතිලක මේ වගේ Facebook සටහනක් එක් කර තිබුණා. විජය නන්දසිරි මහත්තයා දවසක් මට කිව්වා අපේ පුතා ගුවන් නියමුව පුහුණුවකට යනවා. දවසක එයා පදවන ගුවන් යානයක යන්න ලැබෙයි කියලා. ඒත් එතුමාට ඒ වාසනාව ලැබුණේ නෑ. මම රසංජනගේ අත් දෙක අල්ලගෙන දවසක් ප්‍රාර්ථනාවක් කළා. දවසක ඔයා පදවන ගුවන් යානයක යන්න ලැබේවා කියලා. අද ඒ අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකන් ගුවන් යානයක අපි සිංගප්පූරුවට ආවා. ජය වේවා රසංජන, සතුටුයි. ඉතින් මේ සටහන සමගින් තමන්ට ලංකාවේ වගේම විදේශීය සිය පියාට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය ගැන රසංජන ඉතා කෘතඥ පූර්වක වෙමින් සිය සමාජ මාධ්‍යට ස්ටෝරියක් එක් කර තිබුණා. ඒ තමන්ගේ පියාට අදටත් දක්වන ඒ අපරිමිතික ගෞරවය සහ ආදරය වෙනුවෙන් තමන් ස්තුතිවන්ත වන අතරවාරයේදී තමන්ට සුභාශිංසන කරපු සියලු දෙනාටම ස්තුති කරමින් හදිසියෙම නොසිතූ නිමේෂයක අප අතරින් සමුගත් මේ සොඳුරු කලාවේදියා ගැන නැවත වතාවක් රසිකයින්ට මතකාවර්ජනය වෙන්නේ සමාජ මාධ්‍ය තුළ අපේ රටේ තවත් ජනප්‍රිය රංගනවේදියෙකු වන මිහිර සිරිතිලක ගුවන් සංචාරයක් යන අතරතුරදී ඔහු එක් කරපු මේ සටහන නිසායි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.